හරි අද අපි මේ වීඩියෝ එක කරන්නේ ඔයාලට Zoom app එක පාවිච්චි කරනකොට ඇති වෙන්න පුළුවන් පොදු ප්‍රශ්න කිහිපයක් ගැන කතා කරන්න. මේකෙදී මුලින්ම ඔයාලට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ඔයාලගේ නම කොහොමද මේකේ රිනේම් කරගන්නේ කියලා. ඒතර දැන් මම මේකේ මීටින් එකකට ජොයින් වෙලා ඉන්නේ. මේ මීටින් එකට ජොයින් වෙලා ඉන්නකොට අපිට පුළුවන් අපේ නම වෙනස් කරගන්න. මෙතන පාටිසිපන්ට් කියන එකට ගිහිල්ලා ඒක මෙතන අපේ නම පෙන්වන තැන මේ මෙහෙම තැනට ගියාම පෙන්වනවා එතන අන්මියුට් කියලා තැනක් තියෙනවා. ඊට පස්සේ මෙහෙම ඩොට් තුනක් පෙන්වනවා. ඒ ඩොට් තුන ක්ලික් කරාම එතන තියෙනවා pin add profile picture rename කියලා. ඒ rename කියන එකට සිලෙක්ට් කරාම එතනින් අපිට අපේ ඩිස්ප්ලේ නේම් එක වෙනස් කරගන්න පුළුවන්. දැන් participant 1 කියලා තිබ්බේ මම ඒක වෙනස් කරනවා participant 2 කියලා. එතකොට මේ විදිහට අපිට අපේ නම වෙනස් කරගන්න පුළුවන් මීටින් එකට ජොයින් වෙලා ඉන්න වෙලාවේ. ඊට අමතරව අපිට මීටින් එකට ජොයින් නොවුණු වෙලාවක නම් අපිට පුළුවන් ඒ කියන්නේ මීටින් එකට ජොයින් වෙන්න කලින් අපිට පුළුවන් ඕන නම් වෙනස් කරගන්න ඩිස්ප්ලේ නේම් එක වෙනස් කරගන්න. ඒකට කරන්න තියෙන්නේ මේ Zoom app එක ඕපන් කරාම මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඒ ඉන්ටර්ෆේස් එකේ මේ මෙතන අපේ නම තියෙන අයිකන් එකක් තියෙනවා. ඒ අයිකන් එක ක්ලික් කරාම මේ වගේ තැනකට එනවා. ඒක මේ මෙතන තියෙනවා my profile කියලා එකක්. මේ my profile කියන එකට ගියාම අපි යනවා අපේ default browser එකකින් මේ විදිහේ Zoom වෙබ්සයිට් එකට එනවා. ඒකේ අපේ ප්‍රොෆයිල් එකට. මේ ප්‍රොෆයිල් එකට ගියාම මේ මෙතන my account කියන එකේ ප්‍රොෆයිල් යටතේ තියෙනවා අපේ ඩිස්ප්ලේ නේම් එක. දැනට තියෙන ඩිස්ප්ලේ නේම් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මගේ තියෙන්නේ 6245 කරුණාරත්න JHMS කියලා. ඒක අපිට මෙතනින් මෙහෙම එඩිට් කරලා first name එක last name එක තියෙනවා. ඒක ඒ account name එක තමයි එතන තියෙන first name එක last name එක කියන්නේ මගේ account එකේ තියෙන නම. display name එක තමයි අර Zoom account එකේ වෙලාවෙ පෙන්වන නම තමයි මේ display name එක කියලා කියන්නේ. ඒ display name එක මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. මම එතෙන්ටත් participant 2 කියලා දානවා. එතකොට අපි අර join වෙන අපි meeting එකකට join වෙන ඕනෙම වෙලාවකදී අපේ නම පෙන්වන්නේ participant 2 කියලා. ආරම්භයේ නම participant 2 කියලා පෙන්වනවා. නැත්තම් අර විදිහට මම කලින් කියපු විදිහට මේ meeting එකට join වුණාට පස්සේ අපිට අපේ නම වෙනස් කරගන්න වෙනවා. හැමතිස්සෙම මෙතන තියෙන නම තමයි. ඒ කියන්නේ මේකේ මෙතන මේ account එකේ පෙන්වන මේ මෙතන මේ display name කියලා පෙන්වන නම තමයි අපි meeting එකට join වුණ හැම වෙලාවකම පෙන්වන්නේ. එතකොට මෙතනින් මේක වෙනස් කරගන්න එක වඩාත්ම හොඳයි මේ meeting එකට join වුණාට පස්සේ වෙනස් කරනවට වඩා. දැන් ඔයාලට දීලා තියෙනවානේ registration number එකක් අපේ organizing committee එකකින්. එතකොට හැම team එකකටම එතකොට ඒ දීලා තියෙන display name එක team එකේ ඉන්න හැම member කෙනෙක්ම තමන්ගේ ටීම් එකට දීලා තියෙන නම්බර් එක තමන්ගේ ඩිස්ප්ලේ නේම් එකට දාගන්න ඕනේ. එතකොට තමයි අපිට එක ටීම් එකක් වෙන් කරලා අඳුනගන්න හැකියාවක් තියෙන්නේ. ඒක නිසා ටීම් එකේ ඉන්න හැම මෙම්බර් කෙනෙක්ම මතක තියාගෙන කරන්න ඕනේ වැඩක්. තමන්ගේ නම වෙනස් කරගන්න එක. ඊට පස්සේ මීටින් එකට ජොයින් වෙන විදිහ මීටින් එකට අපි ලින්ක් එකක් දැම්මහම ඒ ලින්ක් එකෙන් එන්න පුළුවන්නේ මීටින් එකට ජොයින් වෙන්න පුළුවන්. එහෙම බැරි වෙලාවල් තියෙනවා. එහෙම බැරි වෙලාවල් වලදී මොකද කරන්න ඕනේ? අර මීටින් එකේ අපි ලින්ක් එක දාන තැනම අපි එවනවා ඒකත් එක්කම මීටින් එකේ ID එකයි පාස්කෝඩ් එකයි. ඒ එවන මීටින් එකේ ID එකයි පාස්කෝඩ් එකයි යූස් කරලා මීටින් එකට ජොයින් වෙන විදිහ අපි බලමු. මේකේ මම මේ මීටින් එකේ ලීව් වෙලා ආයේ මීටින් එකට ජොයින් වෙනවා. ජොයින් වෙනකොට මෙන්න මේ විදිහට තමයි join වෙන්න ඕනේ. මෙහෙම Zoom app එක open කරාම මෙතන මෙහෙම ඇවිල්ලා තියෙන මේ interface එකේ join කියන button එක බලන්න. join කියන button එකේ meeting ID කියන එකක් ගහන්න එනවා. මේ meeting ID එක අපි
අපි හිටපු මීටින් එකට දාලා තියෙන්නේ මෙන්න මේ ID එක. ඒ ID එක මම මෙතන copy කරලා මෙතනින් paste කරගන්නවා. මේ වගේ අංක 11ක ID එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක තමයි display name එක මෙතන වැටෙනවා. නම ඒක දාලා join කියන බටන් එක දෙන්න තියෙන්නේ. මේ options දෙන්න පුළුවන්. connect don't connect to audio, turn off my video කියන දෙක දාලා join වුණාම අපේ වීඩියෝ එකයි audio එකයි on වෙලා නැහැ. ඒ කියන්නේ mic එක on වෙලත් නැහැ, video එක on වෙලත් නැහැ. join වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ අහනවා ඊළඟ step එකේදී meeting එකේ passcode එක මොකක්ද කියලා. meeting එකේ passcode එක ඊට පස්සේ මේක තමයි passcode එක වෙන්නේ. මේ විදිහට තමයි තියෙන්නේ. අපිට link එක දැම්මහම එතකොට මේ passcode එක copy paste කරගන්න පුළුවන්, නැත්නම් type කරන්න පුළුවන්. type කරාම අපිට meeting එකට join වෙන්න පුළුවන්. හරි මේ විදිහට තමයි join වෙන්න තියෙන්නේ. join කියන බටන් එක දුන්නාම අපි meeting එකට automatically join වෙනවා. අර කලින් තිබ්බ meeting එකට තමයි මම මේ join වුනේ. හරි. එතකොට මූලිකව අපිට rename කරන විදියයි meeting එකකට අපි meeting එකේ ID එකයි passcode එකයි use කරලා join වෙන විදියයි බැලුවා. ඊට පස්සේ අපි බලමු කොහොමද screen එක share කරන්න කියලා. screen එක share කරන්නේ කොහොමද කියලා බලමු. screen එක share කරද්දී මෙතන තියෙනවා මේ meeting එකට ගියාම මේ පහළ මැද හරිය තියෙනවා share කියලා button එකක්. ඒ share කියන button එක එවුවම මේ වගේ interface එකක් ලැබෙනවා. ඒකේ තියෙනවා entire screen කියලා. ඊට පස්සේ තියෙනවා application windows කියලා කොටස් දෙකක්. entire screen කියන එක දුන්නාම අපේ සම්පූර්ණ screen එකම share වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ screen එකේ තියෙන දේවල් අපි share කරාට පස්සේ meeting එකේ ඉන්න හැමෝටම දැක ගන්න හැකියාව ලැබෙනවා. ඊට වඩා හොඳයි අපේ presentation එකක් අපි කරන්නේ. අනිතට presentation එක කරනකොට ඒ presentation එකේ තියෙන ඒ presentation එක විතරක් බලා ගන්න පුළුවන් විදියට share කරන්න අපි කරන්න ඕනේ මේ application Windows කියන එක යටතේ අපේ මේ තියෙන presentation එක select කරලා presentation එක වෙලාවදී open කරලා තියෙන්න ඕනේ. open application එකක් විදිහට තියෙන්න ඕනේ. මේ විදිහට මේ background එකේ පේන්න ඕනේ. හරිද? එතකොට තමයි මේ මෙහෙම මෙතන application windows යටතට ඒ අපේ presentation එක එන්නේ. ඊට පස්සේ presentation එක select කරලා share කියන button එක දෙන්න තියෙන්නේ. එතකොට ඔටෝම මේ අපේ presentation එක share වෙනවා. ඊට පස්සේ අපිට එතනින් එහාට presentation එක සාමාන්‍ය විදිහට මේ විදිහට slide show එක දාලා කරගෙන යන්න පුළුවන්. ඒක තමයි අපි screen එක share කරන්න ඕන විදිහ. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ හරියට presentation එකක් හදන්නේ කොහොමද කියලා. ඒකත් තාම සමහරුන්ට ඒක ගැන idea එකක් නැහැ. ලොකුවට presentation කරලා නැති අය ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් presentation එකක් හදනකොට ඒක formal විදිහට හදන්න ඕනේ. formal විදිහට හදනකොට අපි මේකට slide ගොඩක් add කරන්නේ නැහැ. slide ගොඩක් add කරන්නේ නැහැ. ඊට අමතරව slide එකකට අනවශ්‍ය විදිහට information add කරන්නේ නැහැ. හරිද? සමහරු කරන්නේ ගොඩක් වෙලාවට මේ තියෙන මම කරපු presentation එකක් මම හදපු presentation එකක් මට කරන්න තිබ්බ වැඩකට මම හදපු presentation එකක් ඒකෙදි මම පාවිච්චි කරලා තියෙන මම මුලින්ම කරලා තියෙනවා මේකදී formal background එකක් use කරලා තියෙනවා. හරිද? හැම slide එකකටම එකම background එක use කරලා තියෙනවා. ඒක වැදගත් දෙයක්. ඊට පස්සේ අනවශ්‍ය විදිහට මේවට තොරතුරු ඇතුළත් කරලා නැහැ. තොරතුරු ගොඩක් මං හිතේ තියාගෙන ඉන්නේ. හරිද? එතකොට මම මේ ස්ලයිඩ් එකේ දකිනකොට අත්‍යවශ්‍ය කරුණු යටතේ ගොඩක් තොරතුරු මං හිතේ තියාගෙන ඉඳලා ඒව ටික මම ඒ වෙලාවේදී කියනවා. නැතුව මම මේකේ තියෙන ස්ලයිඩ් එක තියලා ස්ලයිඩ් එකේ ගොඩක් තොරතුරු දාලා ඒ ස්ලයිඩ් එකේ තියෙන තොරතුරු හැම එකක්ම කියවන එක නෙමෙයි මම කරන්නේ. ඒක නෙමෙයි වෙන්න ඕනේ. ස්ලයිඩ් එක කියවන එක අපි ඒකෙන් වැළකෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ ස්ලයිඩ් ගොඩක් simple clear සහ focus එකක් තියෙන විදිහට මේවා හැදෙන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි සමහර කරන්නේ මේ
එක ස්ලයිඩ් එකකින් ඉඳලා තව ස්ලයිඩ් එකකට යනකොට මේවට මේ දානවා මොනවද ට්‍රාන්සිෂන්ස් දානවා. ඒ ට්‍රාන්සිෂන්ස් දාන්න එපා. මෙහෙම ස්ලයිඩ් එකකින් ඉඳලා තව ස්ලයිඩ් එකකට යනකොට අර අමුතු ඇනිමේෂන්ස් තියෙන ට්‍රාන්සිෂන් කියලා මිනිස්සු පොඩි ගන්න සද්ද එනවා. අන්න ඒ වගේ ඒවා දාන්න එපා. කිසිම ඇනිමේෂන් එකක් යූස් කරන්නත් එපා. මේක ෆෝමල් ප්‍රසන්ටේෂන් එකක් නිසා ෆෝමල් ප්‍රසන්ටේෂන්ස් වලට ඇනිමේෂන්ස් යූස් කරන්නේ නැහැ කිසිම දෙයකට, කිසිම පික්චර් එකකට, අයිකන් එකකට, කිසිම ටෙක්ස්ට් එකකට ට්‍රාන්සිෂන්ස් ඇනිමේෂන්ස් කිසිම දෙයක් යූස් කරන්න එපා. හරිද? ඊට පස්සේ අනවශ්‍ය විදිහට ෆොටෝස් දාන්න එපා. හැම ස්ලයිඩ් එකකටම ෆොටෝස් අවශ්‍ය නැහැ. ඒකත් එහෙම වෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේකේ සාමාන්‍යයෙන් ප්‍රසන්ටේෂන් එක මේ ෆොන්ට් විදියට පාවිච්චි කරන්න හොඳයි. ඒරියල්, කැලිබ්‍රි වගේ ඒකට සුදුසු ගැලපෙන අර පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් විදිහේ ෆොන්ට් එකක් ඇතුල් කරන්න ඕනේ, ෆොන්ට් ටයිප් එකක්. ඊට පස්සේ ෆොන්ට් සයිසස් ගත්තොත් එහෙම ටයිටල් ස්ලයිඩ් එක කියන්නේ පළවෙනි ස්ලයිඩ් එකට අපිට දාන්න පුළුවන් ෆොන්ට් සයිස් අවුලක් නැහැ. 36 48 වගේ සයිස් එකක් දැම්මට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඊට පස්සේ ස්ලයිඩ් එකට ටයිටල් එකක් තියෙනවනේ. දැන් මේකේ තියෙනවා definition of the topic කියලා. පළවෙනි ස්ලයිඩ් එකේ topic ස්ලයිඩ් එක ගියාම ඒ කියන්නේ ටයිටල් ස්ලයිඩ් එක ගියාම ඊට පස්සේ ඒකේ තියෙනවා මේ හැම එකකම තියෙනවනේ ඉතින් මේ ස්ලයිඩ් ටයිටල් එකක්. ඒකට 32 වගේ සයිස් එකක් යූස් කරන්න. ඊට පස්සේ කන්ටෙන්ට් එක තියෙනවනේ. කන්ටෙන්ට් එකට ෆොන්ට් සයිස් එක 18 22 වගේ සයිස් එකක් යූස් කරාට ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි අර රීඩබල් වෙන්න ඕනේ. කියන්නේ කියව ගන්න පුළුවන් සයිස් එකක් වෙන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ වෙන්නේ. කලර්ස් යූස් කරනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද කලර්ස් අපි ෆොන්ට් එකට පාවිච්චි කරන කලර්ස් සහ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන කලර් දෙක කම්පෙයාර් කරපුවාම අර ඔඩියන්ස් එකට පේන්න ඕනේ අපි මොනවද මේ කන්ටෙන්ට් එක තියෙන්නේ කියන එක. ඒ කියන්නේ අපේ අකුරු පැහැදිලිව පේන්න ඕනේ. මොකද බෑග්ග්‍රවුන්ඩ් කලර් එකත් එක්කලා ඕක වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා පේන්නේ නැති වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒ නිසා ඒක ගැළපෙන විදියට වෙනස් කරලා ගැළපෙන කලර් එකක් තෝරගන්න ඕනේ. හරිද? ඔය ටික තමයි මූලිකව කියන්න තියෙන්නේ. ඊළඟට මේ ප්‍රසන්ටේෂන් එක කරනකොට හොඳට ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. ඔව්. ඒක වැදගත්ම දෙයක්. මේ ටික තමයි අපිට ප්‍රසන්ටේෂන් එකක් කරනකොට වැදගත් දේවල් විදිහට ඔයාලට කියන්න තියෙන්නේ. එතකොට හරි, මම හිතන්නේ මට කියන්න ඕන දේවල් ටික කිව්වා. ඊට අමතරව තව Zoom meeting එකේ තව එක කාරණයක් කියන්න තියෙනවා. Zoom meeting එකේ ඒ meeting එකේ යන අතරේ ඔයාලව මේ එකකට ඇඩ් කරයි. මේ breakout room කියලා එකකට ඇඩ් කරනවා. breakout room කියලා එකකට ඇඩ් කරනවා. එතකොට ඒ breakout room කියන එකට ඇඩ් කරාම ඔයාලට මේ message එකක් එනවා ඔයාලගේ screen එකේ. ඒක accept කරන්න ඕනේ. හරිද? ඒ accept කරාම ඔයාලව මේ තියෙන interface එක කියන්නේ මේ සාමාන්‍යයෙන් ඔයාලට පේන්න මේ තියෙන Zoom workplace එකෙන් ඔයාලව අයින් වෙනවා. අයින් වෙලා ඔයාලා මුලින් හිටපු තැනට මේ කියන්නේ මේ app එක open කරන්න කලින් හිටපු තැනට යනවා. ඔයාලා බය වෙන්න එපා. ඊළඟට එතෙන්ට ගියාට පස්සේ ආයෙ පාරක් මේ app එක ආයෙ open වෙනවා. ඒක ඔටෝම වෙනවා. ඒක නිසා බය වෙන්න එපා. ඔයාලා ඒ Zoom මේ meeting එකෙන් එළියට ගියා නෙමෙයි. ඔයා ඒ breakout room එකට enter වෙන ගමන් තමයි ඉන්නේ. ඒකින්ද ඒක ගැන බය වෙන්න එපා. ඒ කියන්නේ පැනික් වෙලා මුකුත් හදිස්සිය කරන්න එපා. මේ ඒක මෙන්ෂන් කරන්න ඕනේ මෙතන. ඒක තමයි මේ කියන කාරණා ටික තමයි ඔයාලව දැනුවත් කරන්න මූලිකව කියන්න අවශ්‍යතාවය තිබ්බේ. හරි, මොනවා හරි ගැටලුවක් තිබ්බොත් ඕගනයිසින් කමිටි එක දැනුවත් කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ස්තුතියි.